Good morning යාළුවනේ welcome back to my YouTube channel. ඉතින් අදත් මම අරන් තියෙන day vlog එකක්. ඉතින් අපි මුලින්ම අද Saturday නිසා ඉතින් මුලින්ම පන්ති ගිහින් එමු. දැන් වෙලාව 7:00 පන්ති ගිහින් එද්දී වෙලාව 5:00 විතර වෙනවා. හලෝ යාළුවනේ. ඉතින් මම දැන් ක්ලාස් ගිහින් ඇවිල්ලා වොෂ් එකක් දාලා මම කරලා පහන් පත්තු කරලා ඔක්කොම ඉවරලා තමයි යාළුවනේ දැන් මේ ඉන්නේ. ඉතින් උදේ 4ට ගිය ගමන ගෙදර ඉතින් එද්දි 4:04 නම් මොකද මට ඉංග්‍රීසි තමිල් සයන්ස් පන්ති තුනක් තියෙනවා. පන්ති වලදී 4:04 වෙනවා. ගෙදර ඇවිල්ලා ඩ්‍රෙස් කරලා ලන්ච් අරගෙන ලන්ච් කියන්නත් බෑ. ලන්ච් තමයි අරගන්නේ. ලන්ච් අරගෙන වොෂ් එකක් දාලා මල කඩලා පත්තු කරලා ඔක්කොම ඉවරලා අපි ඇවිත් තියෙන්නේ ස්ටඩි කරන්න යන් අපේ වීඩියෝ එකට. ඉතින් අද මම ලොකුවට වැඩක් දාගත්තා. අද මම ඉතින් වැඩක් දාගත්තා ෆ්‍රී හිතුවේ මට. ඉතින් මං හිතුවා අද වීඩියෝ රෙකෝඩ් කරන්න ඕනේ කියලා. ඉතින් මම අද නිකන් මෙහෙම ඉන්න එකේ මම හිතුවා ගණන් ටිකක්වත් හදුවා නම් හොඳයි කියලා. එහෙනම් අපි මැත්ස් අභ්‍යාසයක්වත් කරන්න. හරි යාළුවනේ ඉතින් මං හැම පේපර් එකෙම MCQ එක කියන්නේ පළවෙනි පාර්ට් එක තමයි ලියන්න ඉඩම් දෙකම හරි. මම පේපර් 3ක හෝ 4ක MCQ 60ක් හෝ 80ක් ලිව්වා. ඉතින් පේපර් තෝරන්න මොකද දැන් උදේන දෙනවා සබ්ජෙක්ට් 12න් පේපර්ස්. හැබැයි මම මැත්ස් එක ලියපු නිසා ඒක උඩම තිබ්බා. ඉතින් ඔයාලා ටර්ම් ටෙස්ට් එක රෙඩි වෙනවද පේපර්ස් ලියනවද මොකද කියලා ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න මටත් කියවන්න. හරි අපි ඉක්මනට මේ ටික ලියලා හම්බ වෙන්න. මොකද මම ලියලා වොෂ් එකක් එහෙම දාගන්න ඕනේ. වොෂ් එකක් දැම්මනේ. මොකද අපිට යන්න තියෙනවා ස්පෙෂල් ඩේ එකක් අද. මොකද්ද කියලා බලන්න වීඩියෝ එක අග බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අවුරුදු එකපාරයිනේ එන්නේ. මොකද්ද කියලා කියන්න ඕනේ නෑනේ. තව චොට්ටකින් ඕගලන්ට පුළුවන් බලා ගන්න. උඩින් ගෙස්ට් කරලා තියාගෙන මේ කාලේට අනුව විශේෂද මොකද්ද කියලා ගෙස්ට් කරන්න. පුළුවන්. ඉතින් අනෙක් ගණන් හදන්න එක පා වෙනවා. මොනවා කරන්නද? මම මේ MCQ 80ක් ලිව්වා. මම හන්ද කියලා හිතා ගන්නකෝ. යාළුවනේ අද අපේ පැත්තේ කටිනේ. අද අපේ පැත්තේ කටිනේ යාළුවනේ තියෙන්නේ. ඉතින් දැන් ඉන්නේ දෙකම තියෙන ඒකේ වීඩියෝ ක්ලිප්ස් තමයි. මම වෙනදනේ කොහොමද පොන්දර 2:00ට විතරත් අපේ පැත්තෙන් කටිනේද්දි. අරනම් මාරම නිදිමතයි මම මේක රෙකෝඩ් කරන්නේ. මාරම නිදිමතේ. පේනවදනේ? මේ කටින් එපාර ගියපාර වඩා නම් කටින් ලස්සනයි. එක ඉවෙන්ට්ස් දැන් තිබ්බා. හරි යාළුවෝ. මේක තමයි මුළු පෙරහැරටම තිබ්බ ලස්සන ඉවෙන්ට් එක. හරියට. හරි. දැන් එනවා ළඟට වෙනවා. බත්තර දාලා මාර විදියට මේක ඩෙකොරේට් කරලා තියෙනවා මම පේනවනේ. මම බලපු කටන වලින් හැම අවුරුද්දම බලපු කටන මම හිතන්නේ මේක තමයි ලස්සනටම ඩෙකොරේට් කරලා තිබ්බේ. මාරම ලස්සන එක දැක්කම ඒක පොට වගේ ඇස් උඩ ගියා. ඒක ගොඩක් ලස්සනයි. ඉතින් යාළුවෝ ඔබට කටන බලන්න පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න නැත්නම් ඉතින් බලන්න. ඉතින් ඔයාලා ඊළඟට චැලෙන්ජ් වීඩියෝ එකක්ද ස්ටඩි බ්ලොග් එකක්ද මොන වගේ වීඩියෝ එකක්ද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක තවත් යාළුවෝට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඉක්මනට මාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මොකද 10k වලට Q&A එකක් කරනවා. 100 ප්‍රශ්න අහන්න මම කොහොමද කියලා දැනගන්න Q&A එකතු වෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. bye bye.